එසැනින් තොරතුරු නිවැරදිව දැන්ම දැනගන්න අපගේ නාලිකාව සබස්ක්‍රයිබ් කර තබා ගන්න. මෙන්න දැන් ලැබුණු ඉතා විශේෂ නිවේදනයක්. 2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් මාස 10 වෙනිදා දින දෙසැම්බර් මාස 5 වෙනි දින දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ ජූනි මාස 26 වන දින සිට 2025 ජූලි මාස 21 වන දින දක්වා මාර්ගගත ක්‍රමය මගින් ආයුධම්පත් රැඳවීම සිදු කරන බවටයි. ඒ අනුව සියලුම පාසල් ආයුධම්කරුවන් තම පාසලේ විදුහල්පතේ මගින්ද පෞද්ගලික ආයුධම්කරුවන් පෞද්ගලිකවද අදාළ උපදෙස් අනුව මාර්ගගතවද ආයුධම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එපමණක් නොව පෞද්ගලික ආයුධම්කරුවන් තම ජාතක හැඳුනුම්පත් අංකය භාවිතා කළ යුතුව තියෙනවා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.dones.lk හෝ www.onlineexam.lk වෙත පිවිසී අදාළ ආයුධම්පත් ඉදිරිපත් කළ යුතුයි. මේ අතර 2024 හෝ 2025 අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින ඔබේ විභාග ප්‍රතිඵලය මේ මාස අවසානයේදී හෝ ජූලි මාස මුලදී කඩිනමින් ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කරන බව මේ මොහොතේද සූදානම් කරමින් පවතින බවටයි තොරතුරු වාර්තා වන්නේ. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වූ එකසින්ම ඔබව දැනුවත් කිරීමට අපි සූදානම්. එනිසා අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර අප හා එකතු වන්න.